පුදුම ලස්සනක් තියෙනවා. ඒ ලස්සන එළියට ගන්න පුදුම දේවල් ලොකු ස්වාමීන් වහන්සේ නිර්මාණය කරනවා. බණ්ඩාරවල අසපුට ගියොත් පෙනේවි. ඒ ලොකු ස්වාමීන් වහන්සේගේ හිතේ තියෙන එක ලස්සනක් එළියට ගත්තා. ඒ වගේම මාළඹේ බුදුපසේ බුදු අරහන්තක විහෙරට ගියොත් පෙනේවි. ලොකු ස්වාමීන් වහන්සේගේ හිතේ තියෙන ශ්‍රද්ධාව බුදුපසේ බුදු මහරහතුන් කෙරෙහි එක ලස්සනක් එළියට ගත්තා. ඒ වගේම මේ ශ්‍රී අඟුලිමාල මොනිදුගේ විහෙර, ඒ වගේම පොල්ගහවල සම්බුද්ධරාජ මාලිගාව ඇතුළු මේ සියලුම දේ, ඒ වගේම මේ ඉන්න සංගරුවන ලොකු ස්වාමීන් වහන්සේගේ හිතේ තියෙනවා භික්ෂු සංඝයා පිළිබඳ යම්කිසි හැඟීමක්. ඒතර ලොකු ස්වාමීන් වහන්සේ හිතේ ඉන්න සංඝයා එළියට ගත්තා යම් ප්‍රමාණයකට. ඒ නිසා මේ සෑම තැනකම තියෙන්නේ ලොකු ස්වාමීන් වහන්සේ ගෞතම බුද්ධ ශාසනය ගැන පහදවගත්ත ශ්‍රද්ධාව. ඉතින් ඒ නිසා අපිට ඇත්තටම අපි ශිෂ්‍යෝ විදිහට අවුරුදු 20කට වඩා කාලයක් අපි ලොකු ස්වාමීන් වහන්සේ ළඟ ධර්ම විනය ඉගෙන ගන්නවා. අදටත් ලොකු ස්වාමීන් වහන්සේගේ තියෙන ශ්‍රද්ධාවට, ලොකු ස්වාමීන් වහන්සේ කෙරෙහි ලොකු ස්වාමීන් වහන්සේ ශාසනය ගැන තියෙන හැඟීමට අපිට ලං වෙන්නවත් බෑ.